ආයිබෝවන් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා සියලුම දෙනාම තවත් අස්සසුම වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ අස්සසුම කපන කණ්ඩායම සහ මෙන්න මේ විදිහට ගොඩක් දෙනෙක් අහලා තිබුණා මාර්තු මාසයේ අස්සසුම දීමනාව ලැබෙන දිනේ පිළිබඳව අපිව දැනුවත් කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේදී තොරතුරු අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක අවසානයේදී රැඳී සිටින්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම ඔය අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මොකද කියනවා නම් එහෙම දිගටම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා හිටියොත් තමයි මෙන්න මේ වගේ අස්සසුම තොරතුරු හරිම වෙලාවට හරිම තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට පල්ලෙහා පේන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඊට හැපැත්තෙන් මතුවෙන බෙල් අයිකන් එකක් ටච් කරලා අපේ නාලිකාවත් එක්ක ඔයාට පුළුවන් එකතු වෙන්න. හරි ඉතින් එහෙනම් අපි අද තොරතුරට යන්. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බේ අස්සසුම කපන කොට්ටාසේ ඒ කියන්නේ කණ්ඩායමගේ විස්තර කියන්න කියලා. ඉතින් අස්සසුම කපන්නේ මෙන්න මේ විදිහට පළවෙනි අධීරයේ කට්ටියගේ තොරතුරු යාවත් කාලින කිරීමේ ක්‍රියාවලිය. ඔයාලා දන්නේ නැති 2026 වර්ෂයට අලුතෙන් තොරතුරු යාවත් කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න කල් දීලා තිබුණා. ඒක දීලා තිබුණේ මාසයකමාරක වගේ කාලයක්. ඉතින් ඒ ක්‍රියාවලිය සිදු කරපු නැති කට්ටියගේ සහ ඉතින් ඔන්න ඔය කට්ටියට අස්සසුම නැති වෙනවා කියලා සඳහන් කරලා තිනවා මාර්තු මාසේ. ඉතින් එහෙම ඒ ක්‍රියාවලිය සිදු කරලා තවමත් ඔයාගේ බැංකු තොරතුරු ඔයාගේ සිස්ටම් එකට ඇතුළත් නොකරපු කට්ටියගේ මෙන්න මේ විදිහට අස්සසුම කපනවා කියලා සඳහන් කරලා තිනවා. ඉතින් මෙන්න මේ කට්ටියගේ තමයි අස්සසුම අයින් කරන්නේ. හරි ඉතින් ඕකත් ගොඩක් කට්ටිය අහලා තිබ්බ හින්දා මේ තොරතුරු අරන් ආවේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි දැන් සාකච්ඡා කරමු මාර්තු මාසයේ අස්සසුම මුදල් වැටෙන දිනේ පිළිබඳව. ඉතින් මුලින්ම මතක් කරනවා මම අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලයේ කවුරුත් නෙමෙයි. මේ තොරතුරු මම හොයලා තමා අරන් එන්නේ. කියන්නේ තොරතුරු වෙබ්සයිට් වලින් සහ සෝෂල් මීඩියා වලින් ගන්න තොරතුරු තමයි ඔයාලට මගේ channel එක හරහා සහ Facebook පිටුව හරහා මෙන්න මේ විදිහට ගෙනාගෙන එන්නේ. ඉතින් ඔන්න දැන් කතා කරමු අපි මෙන්න මේ විදිහට මාර්තු මාසයේ අස්සසුම මුදල් ඔයාලට සිස්ටම් එකට ගන්න පුළුවන් වෙන කවද්ද කියලා. ඉතින් සිස්ටම් එකට වැටෙන දවස කිව්වට සිස්ටම් එකට වැටෙනවා කියලා ඔයාලට මුදල් අතර ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් කියන්නේ අස්සසුම වෙබ්සයිට් එක සිස්ටම් එකෙන් බැංකු ගුණ වලට වැටෙන්න ඕන. ඉතින් සිස්ටම් එකට ඔයාලට මාර්තු මාසේ 6 ඉඳලා 8 මෙන්න මේ දින දෙක ඇතුළත ඒ කියන්නේ 6 7 8 9 මෙන්න මේ දවස්වල සිස්ටම් අප්ඩේට් කරනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව දැනගැනීමට හැකියාව තියෙන. ඉතින් සිස්ටම් එකෙන් දවස් 3ක් තිබිලා බැංකු ගිණුම් වලට වැටෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම බැංකු ගිණුම් වලට වැටුණාට පස්සෙත් ඔයාලා වීඩියෝ එකකින් දැනුවත් කරන්න රැඳිලා ඉන්න නාලිකාව සමග. ඉතින් ඒ වගේම ඔයා මේ වීඩියෝ බලන හැම කෙනෙක්ම ඔයාගේ නමයි ඔයා ඉන්න ප්‍රදේශයයි කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඉදිරියේදී මට ඒවා තොරතුරු ගේද්දි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. අනිවාර්යෙන් එහෙම කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමුවෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.